දිනන එක දිනනවාමයි ලොවෙත් නැති වෙන්න කියලා කිව්වා වගේ මෙන්න ශ්‍රී ලංකා තානාපතිතුමා කුවයිට් තානාපතිතුමා සර් ලක්ෂිත රත්නායක මහතාව අපි පහුගිය දවස්වල හම්බුණා. එතුමා ගාව ඉතින් විශේෂයෙන්ම මම අද එක සහෝදරයෙක්ගේ පියවුරු සම්බන්ධව කතා කරා ඔයාලට නරක් වූ සම්බන්ධයෙන් බෙහෙතක් පාවිච්චි කළා. ඉතින් ඒ සහෝදරයත් අද ලංකාවට ගිහිල්ලත් ඉවරයි. ඉතින් විශේෂයෙන්ම ඒ අවස්ථාවේදී ඒ වීඩියෝ එකේ මම සඳහන් කරා. ඒ වීඩියෝ එකේ මම කිව්වා ඔයගොල්ලන්ට අපේ තානාපතිතුමාට අපි විශේෂයෙන් මෙල්ලීමක් කරා දුරකථන අංකේ මොනවා හරි හදිසි අවස්ථාවකදී මිනිසුන්ට කතා කරන අංකයක් තියෙනවනම් ඊට පස්සේ කිසි ප්‍රශ්නයක් නෑ මෙහි හැමදේම හරියනවා කියලා. අපි එදා හැමෝම එකමුතුයි හඬක් නගපු කතා කරපු විශේෂ කාරණාව ඒක. ඉතින් ඒ පිළිබඳව සුබ ආරංචිය තමයි මෙන්න අපිට ලබා දීලා තියෙන්නේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ Facebook page එකෙන්. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කුවයිට් කාරුණික නිවේදනයයි කුවයිට්හි වෙසෙත ශ්‍රී ලාංකික ඔබගට පහත සඳහන් දුරකථන අංක හරහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැක. සේවාවන් සඳහා වෙන් කර ඇති පොදු දුරකථන අංක පළමුවෙන්ම 25 35 46 11. දෙවෙනි එක 25 35 46 36. 25 35 46 38යි. හතරවෙනි එක 25 35 46 33යි. මෙන්න මේ අංකය හරහා ඔබට සියලු සේවාවන් සඳහා වැඩි විස්තර දැනගන්න පුළුවන්. එවැගේම මේ පිළිබඳව තවත් ඔබට හදිසි හා අත්‍යවශ්‍ය සේවා සඳහා වෙන් කර ඇති WhatsApp අංකය 65 84 56 46යි. 65 84 56 46යි. ගමන් බලපත්‍රවල ගැටලු හෝ ප්‍රමාදයන් දිරුම් ප්‍රකාශ හෝ අමත බලපත්‍ර සම්බන්ධ විමසීම රියදුරු බලපත්‍ර අලුත් කිරීම හා එහි අරාබි පරිවර්තනය සඳහා ශ්‍රී ලංකා දරු උපන් ලියාපදිංචි හා පුරවැසි භාවකින් ලංකාවෙන් ලබාගත් ලේඛන සහතික කර ගැනීම වෙනුවෙන් කොයිටි සිදුවන ශ්‍රී ලාංකික මරණ පිළිබඳ වාර්තා කිරීම සඳහා මෙම අංකය. ඒ අංකය තමයි 65 84 56 46. ඊළඟට රැකියා හා සුබ සාධන අංකය හදිසි හා අත්‍යවශ්‍ය සේවා සඳහා වෙන් කර ඇති WhatsApp අංකය මෙන්න 66 50 35 44යි. 66 50 35 44යි. සේවා ගිවිසුම් කොන්දේසි කඩවීම සහ රැකියා ස්ථානයේදී අත්‍යවශ්‍ය ගැටලු සම්බන්ධ පැමිණිලි කිරීමට. මීට අමතර පහත සඳහන් වූ අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැය 24 තොරතුරු මධ්‍යස්ථානය අමතන්න. ඔබගේ විදේශ රැකියා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීම ඔබගේ විදේශ රැකියා ලියාපදිංචි අලුත් කිරීම විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලබා දෙන සුබ සාධන සේවා හා ප්‍රතිලාභය ගැන විමසීමට WhatsApp අංකය මේකට අනිවාර්යෙන් ඔයාලා ප්ලස් මාක් දාලා ප්ලස් එක දාලා 94යි එකතු කර ගන්න.
ශ්‍රී ලංකා නම්බරේ කෝඩ් නම්බරේ ප්ලස් මාක් දාලා 94 එකතු කරගන්න. එතකොට තමයි ඔයාලට සමහර විට WhatsApp ඇක්ටිව් කරන්න පුළුවන් වන්නේ. 0.94 දැම්මට සමහර වෙලාවට WhatsApp ඇක්ටිව් කරන්න බැරුව යනවා. ප්ලස් 94ක් දාගන්න 71.98යි 71.98යි 0.2 8.22 71.94යි දාගන්න ප්ලස් 94යි 71.98යි 0.2 822 ඒක ඇවිල්ලා WhatsApp අංකය. ඊට අමතරව දුරකථන අංකය සාමාන්‍ය දුරකථන ඇමතුම් අංකයක් තියෙනවා. මේක තමයි ලංකාව තමයි මේක මෙහි ඉඳන් අමතනට වඩා ලංකාවේ ගෙදර කට්ටියට මේ නම්බරේ දෙන්න 0.11යි 28යි 79යි 900යි. ඒ වගේම 0.11යි 28යි 79යි 901. ඒ වගේම 0.11යි 28යි 79යි 902. 0.11යි 28 79 903. එතකොට මෙතන 0.11යි 28යි 79 ඊට පස්සේ 900 91 92 903 අවසානට එන නම්බර් ටික නෝර්මල් අංකේ කෝල් කතා කරන්න පුළුවන් අංකය. එතකොට ඒ වගේම WhatsApp අංකයක් තියෙනවා. ඒක තමයි ප්ලස් 94යි දාගන්න 71යි 98යි 0.2 822. ඉතින් මේ අංක ටික ලබා දීලා තියෙනවා. ඉතින් ගොඩාක්ම ස්තුතියි. ගොඩාක්ම ස්තුතියි කියලා අපේ ස්තුතිය පුද කරනවා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉහළ නිලධාරියෙක් වෙන තානාපතිතුමා ලක්ෂිත රත්නායක මහත්තයා ඇතුළු අපේ ශ්‍රී ලංකා තානාපතියේ සේවය කරන සියලුම සේවක මහත්රුන්ට ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ගොඩාක් කැප වුණා මේ දවස්වල අපේ ඒකනායක මහත්මයා. ඉතින් එතුමාට අපි මුලින්ම ස්තුති කරනවා කම්කරු ප්‍රශ්න පිළිබඳව ඉතින් මැදිහත් වුණා. ඒ වගේම තමයි අපේ ගමගේ මහත්තයා. අලුතෙන් ආපු කණ්ඩායම ඉතින් ගොඩාක් ඇක්ටිව් විදිහට සේවයේ ඒගොල්ලන්ගේ සේවයේ යොදවා තිබුණා ගමගේ මහත්තයා සහ ඒකනායක මහත්තයා. එතුමා ඇතුළු තවත් එයාලගේ කණ්ඩායම මට තියෙන නම අනුව දෙන තුන්දෙනෙක්ගේ නම තමයි තරංගනී කියන මහත්මිය සහ තවත් ආයිෂා කියන මහත්මිය. තවත් කිහිප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ගේ නම් මට දන්න නැහැ. ඒ වුණාට ඕගොල්ලන්ගේ කැපකිරීමට අපි අගය කරනවා. ගොඩාක් ස්තුතියි ඕගොල්ලන්ට. අපේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම දිගින් දිගට ඒ විදිහටම අපේ කම්කරුවන් වෙනුවෙන් රට වෙරුවන් වෙනුවෙන් විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් ඔබගේ සේවය එදවන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ගොඩාක් ස්තුතියි හැමෝටම. ඉතින් ඒ වගේම තමයි මේ වීඩියෝ නරඹන ඔබත් ඔබගේ සියලු යාළුවන්ට විශේෂයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් ඔබ දන්නවා මේ රටේ තුළ අපේ සමාජ සේවය කරන ගොඩක් සහෝදරයන් ඉන්නවා. ඉතින් ඒ කොල්ලන්ගේ අතර වැඩිපුරම මං හිතනවා වැඩිපුරම ඉතින් අපේ සහෝදරයන්ට ඒගොල්ලන්ටත් වැඩ ඇති. ඉතින් මම විශේෂයෙන්ම උනන්දුවෙන් ඕගොල්ලන් වෙනුවෙන් ඔයාලා දන්නවා දාන හැම මෙසේජ් දවස ගාන මෙසේජ් 300ක් 400ක් එනවා. ඉතින් ඇත්තටම මම එදත් කිව්වා තානාපතිතුමාටත් ඇත්තටම මෙන්න මේ ඉන්න හැමෝටම වඩා මම තමයි බර වැඩිපුරම තියාගෙන ඉන්න කෙනා. මොකද තමිල් සිංහල භාෂා දෙකක් මම භාවිතා කරන්නේ ප්‍රවෘත්ති වලට. එතකොට තමිල් මිනිසුන්ට එනවා සිංහල මිනිසුන්ට එනවා ප්‍රශ්න අහන්න. එතකොට මට ඒ වගේම මම වීඩියෝ දෙකක් දාන්න ඕනේ. වීඩියෝ එක හදනකොට අනිවාර්යෙන් භාෂා දෙකකින් හදන්න ඕනේ. ඒ වගේම ප්‍රශ්න අහන්න එන මිනිසුන්ටත් වැඩිපුරම උත්තර දෙන්නේ මම. මොකද පුද්ගලික මෙසෙන්ජර් හරහා ඇවිල්ලා වොයිස් දාන හැමෝටම දවස ගාන දිනපතා 200ක් 300ක් කියලා මිනිස්සු දාන වොයිස් වලට අහලා උත්තර දෙනවා. ඉතින් ඇත්තටම මට ලොකු ප්‍රශ්නයකින් ඔයා බේරන්න පුළුවන් මිනිසුන්ගේ ප්‍රශ්න වලට කෙලින්ම ආයතන වලින්ම මැදිහත් වෙනවා උත්තර දෙනවා නම් ඇත්තටම මට ඇත්තටම ගොඩාක් සතුටුයි කියලා එදාත් මම සඳහන් කරා. ඇත්තටම මම හිතනවා ඉතින් අපේ මිනිසුන්ට මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් මෙන්න මේ අංකය නැවත ලබා දෙන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. ඉතින් දෙයියනේ කියලා මින් ඉදිරියටවත් සියලු දේම සාර්ථක වෙයි කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් පරිස්සමින් ඉන්න මාත් එක්ක එකග වූ සියලුම සහෝදරයන්ට YouTube කරන විශේෂයෙන්ම අපේ YouTube නමත් එක්ක සඳහන් කරන මුලින්ම මම මගේ channel එක ගත්තොත් සර්ෆාන් BA vlog පළවෙනි channel එක, දෙවෙනි channel එක සර්ෆාන් vlog BA2, තුන්වෙනි channel එක තමයි සර්ෆාන් always with you කියන channel එක. මගේ profile එකේම 1 2 3යි කියලා නම්බර සඳහන් කරලා තියෙනවා මගේ YouTube එකේ. දෙවෙනි එක තමයි අපේ කෝවිත කමල් සහෝදරයවත් අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. එයා ආවෙ නැති වුණත් එයා පුළුවන් තරම් ඔයගොල්ලන් වෙනුවෙන් විශේෂයෙන්ම කැපකිරීමක් කරන කෙනෙක්. අපේ විදේශ හඬ කෝවිත කමල් සහෝදරයා. ඒ වගේම අපේ
නිලන්ත ව්ලොග්ස් මේ සාකච්ඡාවට මුලින්ම අපිව සම්බන්ධ කරලා තානාපතිතුමත් එක්ක එකග වෙලා කතා කරලා මේ ප්‍රශ්න පිළිබඳව එයා දෙනුම් දීලා අපිට මේ සාකච්ඡාව ලබා දීපු අවස්ථාව ලබා දීපු අපේ නිලන්ත ව්ලොග් සහෝදරයාටත් ගොඩාක් ස්තුතියි. නිලන්ත ව්ලොග් YouTube channel ඒ වගේම තට්ටයාස් YouTube channel ඒ වගේම තට්ටයාස් YouTube channel එකේ තවත් එයාගේ YouTube channel එකක් තියෙනවා. හැමදාම ඩිනර් රේට් දාන එක මෙද පෙරදික අපි කියලා. ඒකේ දිනාර් රේට්, ඩොලර් රේට්, ඒ වගේම කතාර්, සෞදි, ඔමාන්, බහරයින් මේ සියලුම රටවල රේට් එක බලා ගන්න පුළුවන් ඔබට මෙද පෙරදික අපි එයාගේ channel එක හරහා. ඒ වගේම රස්වාර් හසන් අපේ රටවිරු අපේ අයිතිය රස්වාර් හසන් සහෝදරයා විශේෂයෙන්ම ඒ වගේම අපේ උපුල් පියන්ත සහෝදරයා හිතට සවිය YouTube channel කරන අපේ උපුල් පියන්ත සහෝදරයා. එතකොට තවත් අපේ ජැනට් මේරි අක්කා එදා එන්න බැරුව ගියා. ඉතින් ඒ වුණාට එයාත් අනිත් පැත්තෙන් TikTok පැත්තෙන් හරි පුළුවන් විදියට සහාය දෙනවා අපේ මිනිස්සු වෙනුවෙන්. එයාවත් මේ අවස්ථාවේදී මතක් කරනවා එකම වගේ දරුවෝ සංවිධානය. ඒ වගේම අපේ අමිත් සහෝදරයා ආවා. අමිත් මදුසංක මේ රටේ ගොඩක්ම ඔන්ලයින් මොබයිල් ෆෝන් අරන් දීලා ඉතින් ගොඩක්ම ආයෙත් ගෙවල් වල ඉන්න මිනිසුන්ට ඉතින් එළියට යන්න බැරි මිනිසුන්ට ගොඩක් ආයෙත් ඉතින් උදව් උපකාර කරන කෙනෙක්. ඒ වගේම ලේදන් දීමට එකගව සහභාගී වෙලා ඉතින් ඒ සංවිධානයේ සභාපති විදියට ගොඩාක්ම වැඩ කටයුතු ටික ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ වගේම එයා අනුවෙන් බලන්න ගියොත් ලාංකිකයන්ට රුධිර දන් දීමේ පළවෙනි ස්ථානය ගෙනාවේ ඉතින් එයාලගේ උත්සාහයෙන් තමයි. ඉතින් එයාටත් ඒ ගැන ස්තුතිය අපි පුද කරනවා. ඉතින් ඒ වගේම මේ අපි සියලු දෙනාම කාගේ හරි නම මෙතනින් මගේ හැරුණාද මන් දන්නේ නැහැ. ඉතින් සමා වෙන්න විශේෂයෙන්ම හැමෝම එකමුතුවෙන් අපි මෙන්න මේ ගමන ගෙනිච්චා. ඉතින් ගොඩක් සතුටුයි. ඒ වගේම තවත් ඉදිරියට එකගව අපේ ගමන ගෙනියමු කියලා අපිත් අනිවාර්යයෙන්ම මම ආරාධනා කරනවා. එහෙනම් ජය ගමු, ජය වේවා සියලු දෙනාටම. පරිස්සමින් ඉන්න දෙවපියට.